කාලය නාස්ති නොවී වැඩ කරන්න අපිට කරන්න පුළුවන් හොඳම දේ තමා අපේ දවස සැලසුම් කරන එක. ඒකට අපිට ටුඩු ලිස්ට් එකක් යූස් කරන්න පුළුවන්. අද අපි ඔයාලට කියලා දෙනවා කොහොමද ටුඩු ලිස්ට් එකක් හදාගන්න කියලා. මුලින්ම කරන්න ඕනේ නෝට්බුක් එකක් හරි එහෙම නැත්නම් ඔයාගේ ෆෝන් එක හරි එහෙම නැත්නම් කොලයක් හරි අරගෙන ඔයාට අද දවසේ කරන්න තියෙන ලොකු පොඩි හැම වැඩක්ම ඒ කොලේ නෝට් ඩවුන් කරගන්න එක. පිළිවෙලක් ඕනේ නැහැ. ඔයාට ඔළුවට එන ඔයාට මතක් වෙන හැම වැඩක්ම ඒ කොලේ නෝට් ඩවුන් කරගන්න. අද මම මේ වැඩ ටික තමයි කරන්න ඉන්නේ කියලා. ඊට පස්සේ ඔයා මේ ලියාගත් ටාස්ක් ප්‍රයොරිටයිස් කරන්න ඕනේ. ඒ කියන්නේ ඒකේ ප්‍රමුඛත්වය අනුව ලිස්ට් කරගන්න ඕනේ. එතකොට ඔයාට අර්ජන්ට් අනිවාර්යෙන් කරන්න තියෙන වැඩ ඔයාගේ ලිස්ට් එකේ මුලටත් එච්චර වැදගත් නැති වැඩ ඔයාගේ ලිස්ට් එකේ පහළටත් දාගන්න පුළුවන්. ඒ වගේම ඔයා එච්චර කැමැත්තක් නැති ඒත් අනිවාර්යෙන් කරන්න වෙන අභියෝගාත්මක වැඩ තියෙනවා නම් ඒවා ඔයාගේ ටු-ඩු ලිස්ට් එකේ උඩ හරියෙන්, ඒ කියන්නේ මුල් හරියෙන් දාගන්න. මොකද ඔයාට ඒ අමාරු වැඩ උදෙම ඉවර කරගත්තොත්, කලින්ම ඉවර කරගත්තොත් ඔයාගේ හිතට ඒක ලොකු මොටිවේෂන් එකක් ගේනවා දවස් ඉතුරු වැඩ ටික කරගන්න. ඒ වගේම ඔයාට පුළුවන් ඔයාගේ ලිස්ට් එකේ ගොඩක් ලොකු ටාස්ක් තියෙනවා නම් ඒවා පොඩි පොඩි වැඩවලට කඩා ගන්න. ඒ කියන්නේ පොඩි පොඩි ටාස්ක් වලට කඩාගෙන ඒ එකින් එක ඔයාගේ ටු-ඩු ලිස්ට් එකට ඇඩ් කරගන්න. අර ලොකු ටාස්ක් එක එකපාර ඇඩ් කරනව වෙනුවට පොඩි පොඩි ටාස්ක් ඇඩ් කරගන්න. එතකොට ඔයාට ලොකු ස්ට්‍රෙස් එකක් නැතුව පියවරින් පියවර ඒ දේවල් සම්පූර්ණ කරගන්න පුළුවන්. ඒ වගේම ඔයා මේ විදිහට ටාස්ක් ඇඩ් කරද්දි ස්පෙસિෆික් ටයිම් ෆ්‍රේම් එකක් ඒ ටාස්ක් එකට දාන්න. ඒ කියන්නේ ඔයා උදේ 8 ඉඳන් 9 වෙනකම් මෙන්න මේ වැඩේ කරනවා. ඊට පස්සේ විනාඩි 5ක 10ක පොඩි බ්‍රේක් එකක් අරගෙන මෙන්න මේ වෙලේ ඉඳන් මේ වෙලාව වෙනකම් මෙන්න මේ වැඩේ කරනවා වගේ. ඒ වගේම ඔයා ඕනට වඩා වැඩ ගොඩක් මේ ටු-ඩු ලිස්ට් එකට ඇඩ් කරගන්න එපා. ඔයා දන්නවනේ ඔයාට කොච්චර කැපැසිටි එකකින් දවසේ වැඩ කරන්න පුළුවන් වේද කියලා. ඒ හින්දා ඔයා ඒ දවසට ඔයාට කරන්න පුළුවන් ප්‍රමාණයට විතරක් වැඩ ඇඩ් කරගන්න. ඒ වගේම විනාඩි 5ක් 10ක් වගේ යන පොඩි වෙලාවක වැඩ තියෙනවා නම් ඔයා ඒ වැඩ ඒ වෙලෙම කරලා ඉවර කරගන්න. ඒකයි අමුතුවෙන් ලිස්ට් එකකට ඇඩ් කරගෙන වෙනම වෙලාවක් දාගෙන කරන්න යන්න එපා. මොකද ඒකට යන්නේ පොඩි වෙලාවයි. ඒ වගේ පොඩි වැඩක් ඉවර කරාම ඔයාගේ ඒ වැඩේ ඉවරයි. ආයි අමුතුවෙන් ඒක ලිස්ට් එකකට දාගන්න ඕනෙත් නැහැ. ඔයා මේ විදිහට ටු-ඩු ලිස්ට් එකක් හදාගෙන වැඩ කරලා නැත්තම් කලින් ඔයාට මේකට හුරු වෙන ටික දවසක් යනවා. ඒ නිසා ඔයා පළවෙනි දවසේම හිතන්න එපා අනේ මට මේ ලිස්ට් එකේ තියෙන වැඩ ටික කරගන්න බැරි වුණානේ කියලා. ඔයා මේක දවස් කිහිපයක් try කරලා බලලා පස්සේ ඔයාගේ කැපැසිටි එක තේරුම් අරගෙන ඔයාගේ කැපැසිටි එකට හරියන විදිහට ටාස්ක් හදාගෙන try කරලා බලන්න. එතකොට ඔයාට ඔයාගේ දවස ඵලදායී විදිහට ගෙවන්න පුළුවන්. ඔයා මේ වීඩියෝ එකට කැමති නම් අපේ මේ වීඩියෝ එක like කරලා යාළුවෝ අතර share කරන්න. ඔයාගේ වටිනා අදහස් කමෙන්ට් එකක් විදිහට මේ වීඩියෝ එකට add කරන්න. එහෙනම් ලබන සතියේ නැවත හමු වෙනතුරු ඔබට ඵලදායී සතියක්.